කොහෙද යන්නේ? ගමේ යනවද? අද නම් හරිම සැපයි ස්ක්‍රීන් එකක්වත් නැහැ. දවල්ට අම්මා ගෙදර කෑම හදලා තියෙනවා. ඉතින් කොහොමද අපේ යාළුව හැමෝටම ඔන්න ටික දවසකට පස්සේ අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කලින් ඔයාලට පුරුදුණු විදිහටම අපි ලංකාවට ගියපු වීඩියෝ එකේ part 2 වීඩියෝ එක. ඉතින් එහෙනම් වීඩියෝ එකේ දිගටම එකතු වෙලා ඉන්න. හරි guys, ඉතින් අපි B1 gate එක ඉස්සරහා ඉන්නේ. තව ටිකකින් gate එක open කරයි. ඉතින් අද මම හිතන්නේ තියෙන්නේ පොඩි යාබස් එකක් තියෙන්නේ. මම ප්ලේන් ගැන ඉතල උඩ දන්නේ නැහැ. ඉතින් කොහොම හරි පොඩි ප්ලේන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ ෆුල් ඉන්නවා. ෂීට් ගන්නට මම හිතන්නේ නැති මේ මොකද අපි අතරම චෙක් ඉන් වෙන වෙලාවෙත් නේද? කියන්නේ අපි හරියටම කියන්නේ චෙක් ඉන් එක ඕපන් ඔන්ලයින් චෙක් ඉන් එක ඕපන් කරපු ගාම අපි එකම එක වින්ඩෝ සීට් එකයි තිබ්බේ. ඒ වෙලාවෙම අපි ලොගින් වෙලා ඉවරලා චෙක් ඉන් වුණා. ඉතින් ඒ වෙලාවෙම අපි ගියත් අන්තිමේදී කොහොම හරි දැන් හරිම පොඩි ප්‍රමාණයක් තමයි ඉතුරුලා තිබ්බේ අපිට මේ ඔන්ලයින් චෙක් ඉන් වෙන්න. හරි පොඩි announcement වගේ එකක් යනවා. Hello Jay. කොහෙද යන්නේ? ගමේ යනවද? ඉතින් කොහෙද මේ යන්නේ? ගෙදර යනවා. ලංකාවට යන්නේ. So the 39 J. yeah. ඔය මෙනු එක කියවනවා. මෙනු එක කියවන දෙන්නේ හැමෝටම දෙන එක තමයි. මේක කියවන්න තමයි ඒ කියන්නේ අපි අතන මේ දැනගෙන හිටියෙත් නැහැ. ඒ කියන්නේ අද යාබස් එකක් තියෙන කියලා අපි කියවනේ මේ අද නම් හරිම සැපයි ස්ක්‍රීන් එකක්වත් නැහැ. ඔව් ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකක් නැහැ. ඒ කියන්නේ යුනිට් එකක් නැහැ. ස්ක්‍රීන් එකක් නැහැ. මොකක්ද මේ කිව්වර ස්කෑන් කරනවා ඉන්ටර්වියු මේ වෙනකොට ඔන්න අපි දෙන්නත් ප්ලේන් එකට නැගලා තමයි දැන් මේ ඉන්නේ. තව ටිකකින් ප්ලේන් එක ටේක් ඔෆ් කරන්න තමයි තියෙන්නේ. අපි දෙන්න නම් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද ලංකාවට මේ ප්ලේන් එක හපව් ලෑන්ඩ් කරන්න කියලා. ඉතින් ලංකාවෙන් පිට ජීවත් වෙන අය නම් මේ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ හොඳටම දන්නවා. මොකද කී පාරක් ලංකාවට ඇවිත් ගියත් මේ ප්ලේන් එක ඇතුලේ ගෙවෙන කාලය හරිම හිමීට ගෙවෙනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් මේ කාලය ගෙවා ගන්න තමයි ඇත්තටම හරිම අමාරු. අපි දෙන්නටත් තව පැය 3:00මාරක වගේ කාලයක් තියෙනවා. ඉතින් මග බලාගෙන ඉන්න. අපි දෙන්න ලංකාවට යන්නේ හරිම පුංචි නිවාඩුවකට. ඒකත් හදිස්සියම තමයි මේ ගමන යන්න තීරණය කළේ. මොකද විශේෂම හේතුවකට යන්නේ. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට සමහර විට දැනගන්න පුළුවන් වෙයි මේ මොකක්ද කියලා. නැත්තම් ඊළඟ සතියේ වීඩියෝ එකෙන් හරි අපි අනිවාර්යෙන් මේ මොකක්ද කියන හේතුව අපි ඔයාලට කියන්නම්. හරි guys, ඉතින් අපිට වීල් එක හම්බුණා. අද පොඩ්ඩක් කියන්නේ අපි මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල යන අතර මට මතකත් නැහැ. කියන්නේ සෑන්සර් එක කියලා තියෙනවා. ඒ වුණාට මේ පාර මේ වෙනස්ම ඔප්ෂන්ස් කිහිපයක් තිබ්බා. ජේ ගත්තා සීෆුඩ් නූඩල් එකක්. ෆස්ට් ටයිම් නේ අපිට හම්බුනේ. ඊට පස්සේ මම ගත්තා චිකන් පෝෂන් එකක් ගත්තේ. Chicken devil with rice. ඔව් චිකන් එකක් තිබ්බා curry chicken with rice and chicken devil with rice. ඒක ගත්තා අපි chicken devil with rice ගත්තේ. අනිත් එක තිබ්බද මේ ගොඩක් වෙලාවට වෙජ් මීල් එක අපි ගන්නෙත් නැහැ. අපිට නම් ගන්න හිතුණා vegetarian පැස්ට් එකක් චීසි පැස්ට් එකක්. ඊට පස්සේ අද ඩෙසර්ට් එකක් පොඩ්ඩක් වෙනස් වගේ නේ. අපෙන් නම් ඔව් කන්දේ බලන්න. හරි. ඉතින් ජේ කාලා පෙන්නයි බලමු. ඔන්න ඉතින් මේ තියෙන
කෑම එක තමයි සීෆුඩ් නූඩල් එක. ඉතින් ඒක ගත්තේ මම. ඉතින් ඒකත් ඇත්තටම හරිම රස පාටයි. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල කෑම කොහොමත් රසයි. ඉතින් මම හැමදාම ඒක කියනවා. අපි ගොඩක් සැරයක් මේ වෙද්දි ෆ්ලයි කරලා තියෙනවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල. ඉතින් ඒ හැම සැරේකම වගේ මේ සැරේත් කෑම නම් හරිම රසයි. ඉතින් තව අපි බලමු එෂ් ගත්ත කෑම එකක් තියෙනවා. ඒකත් මම ගාව තමයි තියෙන්නේ. ඉතින් අපි ඒකෙත් රස කොහොමද කියලා බලමුකෝ. ඉතින් මේ තියෙන්නේ එෂ් ගත්ත කෑම එක. එයා ගත්තේ chicken devil with yellow rice කියන මීල් එක. ඉතින් මේකේ තව අල වගේ දෙයක් තෙල් දාලා තිබ්බා. ඉතින් ඒ කෑම එකත් ඇත්තටම ඇරියට පස්සේ මට ඒ කෑම එකටත් ආස හිතුණා. මම ගත්තේ නූඩල්ස් එක. අන්තිමේදී ඒ වුණාට එෂ්ට නූඩල්ස් එක දීලා මම එයාගේ rice and curry එක කෑවා. ඒකත් හරිම රසයි. ඉතින් හැමදාම කියනවා වගේ තමයි ශ්‍රී ලංකන් එකේ කෑම හරිම රසයි. ඩ්‍රින්ක්ස් වලට මම ගත්තේ ඇපල් ජූස්. ඉතින් අපිට ඇපල් ජූස් නම් ඇත්තටම සැරෙන් සැරේට එයාලගෙන් ඉල්ලලා මේක රීෆිල් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳයි රසයි. ඩෙසර්ට් එක අපි try කරමු. යෝගට් එකක් වගේ එකක් තියෙනවා. ඊළඟට අපිට ඔන්න හම්බුණා කෝපි තේ. ඉතින් එෂ් එයාගේ කෝපි එක ගත්තා. මම පුරුදු විදිහටම සිලෝන් ටී එකක් ගත්තා. ඉතින් ඒකත් හොඳයි. ඒකේ ඉතින් විශේෂ රහක් නෑනේ ඇත්තටම කියන්නේ. සාමාන්‍ය ලංකාවේ තියෙන තේ කෝපි වල රස තියෙනවා. මේ වෙද්දි නම් ඔන්න පැය 3-3.5ක් තිස්සේ බලාගෙන ඉඳපු ඒ දේ තමයි දැන් මේ දකින්න තියෙන්නේ. ඔන්න ලංකාවට ඇතුල් වෙලා තමයි ප්ලේන් එක දැන් තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි. දැන් කොයි වෙලේද මේ කටුනායක එයාපෝට් එකෙන් බහින්න කියලා තමයි අපි දෙන්න මග බලාගෙන ඉන්නේ. දැන් නම් ඔන්න මේ වෙනකොට අපි කටුනායක එයාපෝට් එකට ලෑන්ඩ් කරලා තමයි තියෙන්නේ. ඉතින් දැන් මං හිතන්නේ මේ ප්ලේන් එකේ තියෙන ලගේජස් ටික යාලා අයින් කරාට පස්සේ තමයි අපිට බහින්න පුළුවන් වෙන්නේ. අපි ආවා. අපි ඉතින් අතන ලොකු මොනවාද කරදරයක් වුණේ නැහැ. මේ හත්දාලා බඩ්ජට් ක්ලියර් කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් වෙන ෆ්ලයිට් එකක් ඇවිල්ලා නැතුව ඇතිනේ. අපේ ෆ්ලයිට් එකයි විතරයි හිටියේනේ. ඒකයි නැත්නම් තියෙනවා. මොකක් හරි කොහේ හරි මේ දුබායි ළඟ හරි අපි ගත්තේ නෑ. ඒකේ ක්‍රවුඩ් එක තාම මම හිතන්නේ යට ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. ඔව් අපේ එකෙත් මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම ටක් ගාලා ක්ලියර් වෙලා ආවා. ඔව්. ඉතින් ඒ හින්දා කොහොම හරි ලොකු අමාරුවක් ගත්තා. දැන් ඉතින් යන්න තමයි මට ළඟ අපිට පැය 3:00ක 4ක විතර ගමනකින් පස්සේ දැන් නම් හරිම මහන්සි අපි දෙන්නට. ඉතින් තවත් ගමන නම් ඉවර නෑ. අපි ගෙදරටත් ගියාම තමයි ඔන්න අද දවසේ ගමන ඉවර වෙන්නේ. ඉතින් එහෙනම් අපි දැන් ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඊයේ ගෙදර එනකොට ගොඩක් රෑ වුණ හින්දා ඉතින් අපි ටිකක් දවල් වෙනකන් අද නිදාගත්තා. හරිම මහන්සිත් ඊයේ රෑ. ඉතින් ඔන්න අද නැගිටිනකොට ටිකක් දවල් වුණා. ඉතින් උදේට තේ එකක් බීලා දැන් නම් දවල්ට කන වෙලාවත් ඔන්න ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් පළවෙනි දවසේ අපි දවල්ට අම්මා ගෙදර කෑම හදලා තියෙනවා. අපි ටවුන් එකට පොඩි වැඩ වගේ කරලා යන්න ඕනේ. ඊට කලින් අපි කෑම ටික කාලා යන්න හදන්නේ. චිකනුයි, ඊට පස්සේ මෑකරල්, ගොටුකොළ, පරිප්පුයි, බතුයි.
දවල් කෑමෙන් පස්සේ අපි ටවුන් එකට ගියා වැඩ වගේක් කරගන්න. ඉතින් ඒ වගේ නම් වීඩියෝස් ගන්නත් අපිට අමතක වුණා. ඉතින් ඒ දේවල් එක්ක අද දවසම හරිම බිසි. ඉතින් ඔන්න රෑට අපි කට්ටියම එකතු වෙලා රෑ කෑමකට එළියට ගියා. ඉතින් ඒකෙත් වීඩියෝ ගන්න බැරි වෙච්ච හින්දා මම ෆොටෝස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් ලබන සතියේත් අපි එහෙනම් හරිම ලස්සන විශේෂ වීඩියෝ එකකින් ආයෙත් පුරුදු විදියටම හම්බෙමු. අදට ගිහින් එන්න.